එදා යෝසිත රාජපක්ෂ අත්අඩංගුවට ගන්න කොළඹ ඉඳන් පාන්දර මං හිතන්නේ බෙලියත්තට පොලිසියෙන් ඇව්වා CID එකේ ඇව්වා බුද්ධ්‍යංශය අවලා තමයි මේ යෝසිත රාජපක්ෂ කුදලාගෙන ගත්තේ. නමුත් මෙතන වෙලා තියෙන්නේ කොළඹ ප්‍රදේශයේ පාසලක දැරියක් අතවරයට ලක් වෙලා ඒ දැරිය මානසික මට්ටම මානසික වැටිලා මරණයටපත් වෙනවා. නමුත් මේකට ඇමතිවරිය කියනවා ඒ මවගේ පාර්ශවයෙන් දෙමාපියන්ගේ පාර්ශවයෙන් එයාට පැමිණිල්ලක් තාම ආවේ නැල්ලු. එයා හම්බ වෙන්න ආවේ නැල්ලු මේ ගැන පැමිණිලි කරන්න. නමුත් මෙහෙම වගකීමක් නැතිව වැඩ කරන ඇමතිලා මේ රටේ ඉද්දින් කොහොමද නීතියක් ක්‍රියාත්මක වෙන්නේ? ඒක නිසා අපි කියන්නේ තමන්ගේ කාවරදක් කරනකොට මේක වහගන්නත් අනිත් අයගේ දේවල් මේ කියා මිනිස්සුන්ට බොරු ප්‍රචාර මඩ ප්‍රචාර ක්‍රියාත්මක කරන්නේ නැතුව හරි සාධාරණ නීතියක් එක රටේ ක්‍රියාත්මක වෙනවා නම් තමයි මේ ආණ්ඩුවටත් මං හිතන්නේ ඉස්සරහට යන්න පුළුවන්. නැත්නම් ගිය ආණ්ඩුව වගේ පරණ ආණ්ඩුව වගේම මං හිතන්නේ මිනිස්සු එකතුලා එළවනකන් තමයි මේගොල්ලෝ මේ බලාගෙන ඉන්නේ.